Hi travelers, good morning ඔක්කොටම. ඉතින් අද තවත් දියැලක් බලන්න තමයි අපි යන්නේ. අද අපි යන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් ලස්සන දියැලක් බලන්න. ඒක තමයි මාකේ දියැල්ල. ඔයගොල්ලෝ හංගල්ල පැත්තේ ඉඳන් යනවා නම් හංගල්ලට ඇවිල්ලා හංගල්ලෙන් පාදුක්කට ඇවිල්ලා පාදුක්කෙන් බෝපේ හදපාන් ගොඩ හරහා බුලත් සිංහල පාරට එන්න ඕනේ. ඒක බුලත් සිංහල පාරේ නම් බුලත් සිංහල මෝල්කාව පාරේ කිලෝමීටර් 16ක් වගේ. කියන්නේ බුලත් සිංහල ටවුන් එකේ ඉඳන් මෝල්කාව පාරේ කිලෝමීටර් 16ක් වගේ යනකොට ඔයගලන්ට මේ දියැල්ල ළඟටම යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට පාරවල් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වාහනයකට ඕනම කෙනෙක්ට පහසුවෙන්ම එන්න පුළුවන්. දියැල්ල තියෙන්නේ ගොඩක් පාර අයිනට වෙන්නේ. පාර අයිනේ ඉඳන් මීටර 100ක් 150ක් වගේ දුරක් තමයි දියැල්ල ළඟටම යනකන් තියෙන්නේ. අපි දැන් මේ හදපාන් ගොඩ ඉඳන් මෝල්කාව පාරේ මේ දැන් කිලෝමීටර් 12ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තවත් කිලෝමීටර් 4ක් වගේ තමයි දියැල්ල ගාවට යන්න තියෙන්නේ. අපි උදේ එනකොට නම් ඒ කියන්නේ මේ ටිකේම මේ පැත්තට ලොකු වැස්සක් යනවා. ඒ කියන්නේ ලංකාවටම වගේ මේ ටිකේ ලොකු වැස්සක් යනවා. එතකොට අපි උදේ එනකොට නම් වැස්සක් තිබුණ නැහැ. නිකන් අර කළු කරලා වගේ විතරයි තිබ්බේ. උනාට දැන් අපි දැන් කිලෝමීටර් 3කට 4කට විතර එහා ඉඳන් පොඩි පොදයක් මේ පැත්තට යනවා. අපි දියැල්ල ගාවට ගිහලා බලමු. සමහර විට දියැල්ලේ වතුර තත්ත්වය වැඩි වෙලා තියෙන්න පුළුවන්. මොකද මේ දවස් කීපෙම මේ ළඟ දවස් කීපයකම ලොකු ඇස්සක් ඇස්සා මේ පැත්තට. ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. හරි අපි දැන් මේ මාගලයල්ල පාකින් එකට ආවා. එතකොට අපිට මෙන්න මේ වගේ ඒරියා එකක තමයි බයික් එක දාන්න දෙන්නේ. මේ තියෙන්නේ බුලත් සිංහල මෝල්කාව පාරේ තියෙන ප්‍රධාන පාර. අන්නේ පාරත් එක්කම මෙන්න මේ වගේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා මාගලයල්ල ආසන්නේ. මෙන්න මෙතන තමයි පාකින් ඒරියා එක තියෙන්නේ. ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා මෙන්න මෙතන. මෙතන පොඩි කඩයක් තියෙනවා. ඔයගලන්ට මොනවා හරි ගන්නවා නම් ඇත්තටම එතනින් ගන්න පුළුවන්. හරි මේ රක්ෂිතය මේ දෙපැත්තේ තියෙන තනිකර රක්ෂිතයක්. ඒතකොට මේ රක්ෂිතය අයත් වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මෙතන තියෙනවා නෙළුකැටිය රජයේ වනාන්තරයක් මේක. වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට තමයි මේක අයත් වෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන ඉඳන් තව යනවා නම් නිදන්ගල ආරණ්‍ය සේනාසනයෙන් තව කිලෝමීටර් 7ක් කියලා මෙන්න මෙතන බෝඩ් එකේ ගහලා තියෙනවා. ඊට පස්සේ දෙන ඇති නිදන්ගල ආරණ්‍ය සේනාසනයේ කිලෝමීටර් 7යි මෙතන ඉඳන්. හරි අපිට යන්න තියෙන මෙන්න මේ වගේ පාරක මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රධාන පාරේ නම් මෙන්න මෙතන ඉඳන් මේ වගේ පඩි පෙළක තමයි අපිට පල්ලෙහාට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ ඔයගලන්ට පල්ලෙහෙන් පේනවා ඇති මාගලියල්ල වතුර පාර පල්ලා ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. අපි පොඩක් ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. මේ ටිකේම මෙහෙට මේ ලොකු ඇස්සක් ගියේ හින්දා ලොකු වතුර ප්‍රමාණයක් දියැල්ලේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට මෙතන ඉඳන් තමයි දියැල්ල බලන්න පුළුවන්කම තියෙන්නේ.
මාගලි ඇල්ල බලන්න පුළුවන්කම තියෙන මෙන්න මේ නරඹුම් මධ්‍යස්ථානයේ ඒ තැනින් දැන් තමයි අපිට මේ දී ඇල්ල බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි එතනට ගිහලා බලමු කොහොමද මාගලි ඇල්ල අපිට පේන්නේ කියලා. හරි එහෙනම් අපි ආවා මාගලි ඇල්ල ළඟට. අපි බලමු කොහොමද මාගලි ඇල්ල කියලා. වව් සුපිරි. ඔයගලන්ට වෙන්නන්න මාගලි ඇල්ල. මේක තමයි කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර කරන ප්‍රධානතම දී ඇල්ල මාගලි ඇල්ල. හරි ඔයගලන්ට සමහරවිට මම කියන දේ හරියට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දියැලෙන් ලොකු සද්දයක් වෙන නිසා මම කියන දේ හරියට ඔයගලන්ට වැඩි ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් ඔයගලන්ගෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම මේ දියැල කොච්චර ලස්සන වුණත් මේ දියැලේ තියෙන ලොකු භයානකකමක් තියෙනවා. ඒක තමයි මේ දියැල. ඒ කියන්නේ නාන්න කිසි දෙයක්ම සුදුසු දියැලක් නෙමෙයි මේ දියැල. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ අපට මේ තැන විතරක් ජීවිත 40කට 45කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට මේ මාගලි ඇල්ල බිලි අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මාගලි ඇල්ල කොච්චර සුන්දර වුණත් මේ මාගලි ඇල්ල ජීවිත 40ක් 45කට ආසන්න සංඛ්‍යාවක් මේ තැන විතරක් බිලි අරගෙන තියෙනවා. ඒකට කියන්නේ නාන්න ගිහිල්ලා විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි මෙතන මේ ලොකු කියන්නේ පීඨිකාවක් හදලා තියෙනවා මෙතන මේ අපිට දියැල්ල බලන්න. ඒ වුණාට ගොඩක් කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි මෙන්න මේ වගේ ස්ථාන. මෙන්න මේ වගේ තැන් වලින් කට්ටිය දියැල්ල පහලට යන්න try කරන. ඒ කියන්නේ මෙතන මේ වැට මෙතනින් ඉවරයි. මේ මෙතනින් පහලට යන්න පුළුවන් විදිහට මිනිස්සු හදාගෙන තියෙනවා. එතකොට මෙතනින් පහලට ගිහිල්ලා මෙන්න මෙතනින් මේ දියැල්ල මේ පහලට යනවා කට්ටිය. මෙන්න මෙහෙට. මේ ගියාන් පස්සේ මෙතන මේ බලා ගන්න පුළුවන් මේ මෙතන ඉඳන්ම සම්පූර්ණයෙන් මේ තියෙන ගල්වල දියසෙවල.
එතකොට පොඩි වෙලාවක් ඇති ලොකු අනතුරක් වෙන අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේ DL ඔයගලන්ට මාර්ගල යල්ල කියලා FB එකේ සර්ච් කරත් කොහේ සර්ච් කරත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ තැන ඉඳන් ගොඩක් කට්ටිය සෙල්ෆි ෆොටෝ ගහලා තියෙනවා. හැබැයි ඒක ගොඩක් අනතුරුදායකයි. මොකද මෙතනට කිසිසේත්ම කාටවත් යන්න රෙකමන්ඩ් කරන තැනක් නෙමෙයි. අනිවාර්යෙන් මේ පීඨිකාව උඩට වෙලා බලන්න. එතනින් එහාට ගිහිල්ලා මේ පහළට ගිහිල්ලා මේ DL බලන්න ෆොටෝ ගහන්න යන්න එපා. මොකද මෙතනට මම කලින් පාර ආපු වෙලාවේ මමත් දන්නේ නැතුව මෙතනින් පාර තිබ්බා. ඒ පාර තිබ්බහම මමත් පල්ලෙහාට ගියා. ඒ පල්ලෙහාට ගියන් පස්සේ මට තේරුණා ගොඩක් අනතුරුදායකයි පල්ලෙහා. මොකද ගල් පොඩ්ඩක් නම් ලිස්සනවා. එතකොට දැන් මම මෙතනට ආවේ දෙවනි පාර. එතකොට මට හරියට මතක නැහැ මෙන්න මේ ආසන්නයේ බෝඩ් එකක් තිබුණා. ඒ බෝඩ් එක මම දැක්කේ උඩට නගිනකොට. ඒ බෝඩ් එකේ ගහලා තිබ්බා. එතකොට ජීවිතහානි වෙච්ච ප්‍රමාණය එතකොට 40කට ආසන්න සංඛ්‍යාවක් 40කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත මේ DL බිලි අරගෙන තියෙනවා. එතකොට ඒ වගේ ලොකු ප්‍රශ්නයක් මේ DL තියෙනවා. කියන්නේ අනතුරුදායක බවක් මේ DL තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ DL දෙනවා නම් මේ DL න් පහළට මේ නරඹුම් පීඨිකාවෙන් පල්ලෙහාට කොහෙත්ම යන්න එපා. ඒක ලොකු අනතුරුදායකයි. මොකද ජනප්‍රවාද වල කියවෙන විදිහට මේ DL මේ වතුර වැටෙන ස්ථානය අඩි 100ක විතර ගැඹුරකින් යුක්ත තැනක් තමයි මේ මෙන්න මේ ස්ථානය. මෙන්න මෙතන ස්ථානය අඩි 100ක් විතර ගැඹුරුයි කියලා තමයි කියන්නේ. මේ DL තවත් ජනප්‍රවාදයක් තියෙනවා. මේ DL තමයි වීර්ය බණ්ඩාර කුමාරයා ජල ස්නානය සඳහා තමන්ගේ ජල ක්‍රීඩා සඳහා භාවිතා කළා කියලා කියන්නේ මේ මාගලියල්ල. ඒතර මේ මාගලියල්ලේ පාම වල වතුර අඩු කාලෙට වතුර තියෙන කාලෙට නෙමෙයි වතුර අඩු කාලෙට මේක ඇතුලේ ගුහාවක් වගේ මේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවලු. මම නම් දැකලා නැහැ. ඒ කියන්නේ වතුර අඩු කාලෙට මම මේ DLට ඇවිල්ලා නැහැ. ඒ නිසා මම ඒ පිළිබඳව දන්නේ නැහැ. ඒ වුණාට ජනප්‍රවාද වල සහ ඒ ආශ්‍රිතව තොරතුරු ගත්තාම ගොඩක් කට්ටිය කියනවා මේ මාගලියල්ල වතුර අඩු කාලෙට මේ මාගලියල්ල පාම වල ගුහාවක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. අන්නේ ගුහාවේ රත්තරන් ඇඩක් සහ රත්තරන් බඩු පුරවලා තියෙනවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඒක කොතෙක් දුරට සත්‍යයක්ද කියන්න හරියටම මම දන්නේ නැහැ. හරි ට්‍රැවලර්ස් අපි මෙතන මාගලියල්ල ගාවේ නම් උඩට ආවා. මොකද අපි එනකොට කවුරුත් හිටියේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති මේ මගේ බයික් එක විතරයි මෙතන තිබුණේ එනකොට. ඒ වුණාට දැන් බලන්න මේ සෑහෙන වාහන ටිකක් මෙතනට ආවා. ඒ කියන්නේ සෑහෙන පිරිසක් දැන් මේ වෙනකොට මාගලියල්ල අර පල්ලෙහා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අපි ඉක්මනට අපේ වීඩියෝ ටික අරගෙන එඩිට් කරගෙන උඩට ආවා. මොකද ඒගොල්ලන්ටත් එතන ඉඳ අවශ්‍ය හේතුන් නිසා. ඔයගොල්ලෝ මෙතෙන්ට එනවනම් අනිවාර්යෙන්ම මෙතෙන්දී ටිකට් එකක් ගන්න ඕනේ. ඔයගොල්ලෝ වාහනේ පාක් කරනකොට බයික් එකකට රුපියල් 30ක්, ත්‍රිවිල් එකකට රුපියල් 50ක්, ඒ වගේම කාර් වෑන් වලට රුපියල් 70ක් සහ බස් වලට රුපියල් 100ක මුදලක් මෙතන අය කරනවා. ඔයගොල්ලන්ට මෙතන වොෂ්රූම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන වොෂ්රූම්. ඉතින් මෙතන වොෂ්රූම් හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට මේ වොෂ්රූම් මොන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන සම්පූර්ණ පහසුකම් ටික තියෙනවා. මෙතන පාකින් වොෂ්රූම් මේ හැමදේම මෙතන පහසුකම් ටික තියෙනවා. හැබැයි මෙතන නාන්න කරන්න කිසිසේත්ම සුදුසු ස්ථානයක් නෙමෙයි. නැවතවතාවක් කියනවා. ජීවිත 42ක් මේ මාගලියල්ල මේ ස්ථානයේ බිලි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මෙතන නාන්න කරන්න යන්න එපා. ඒ වගේම අර මං කිව්වා වගේම මේ DL පල්ලෙහාට බහින්න කොහෙත්ම යන්න එපා. මේක ගොඩක් අනතුරුදායක ස්ථානයක් නිසා. අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මාගලියල්ල බලන්න එන්න. මේක තියෙන්නේ ආයෙ කලින් කිව්වා වගේ මේක තියෙන්නේ බස්නාහිර පළාතේ කොළඹ ඉඳන් පැය දෙකකින් වගේ එන්න පුළුවන් ගමනක්. පැය දෙකමාරක් ඇතුළත ඉත පහසුවෙන් එන්න පුළුවන්. කාර් වල එනවනම් කාර් වෑන් වල වගේ එනවනම් හයිවේ එකෙන් ඇවිල්ලා පහසුවෙන්ම මේ ස්ථානෙට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මෙච්චරලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මෙතනින් එහාටත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඕගලන්ට ආරාධනා කරන. මේ වගේම ලස්සන දැන් ඕගොල්ලොත් එක්ක ඉස්සරහට බෙදා ගන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔක්කොම සුබ ගමන්.